නම සොයා ගැනීම පිළිබඳව තමයි ඔබට දැනුවත් කරන්නේ. එහෙනම් වසී ගුරුකමක් හෝ කුමක් හෝ ගුරුකමක් නිවැරදිව ප්‍රබල විදියට ජප කරන නව ක්‍රමයක් අලුත් ක්‍රමයක් මේ සොයා ගැනීමම තමයි කරේ. ඒතර මේක අපි දීර්ඝ කාලයක් මේ ගුරුකම් කරනකොට ඒ ගවේෂණය කරනකොට අධ්‍යයනය අනුව තමයි මේ ප්‍රතිඵල අපිට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. මොකද්ද මේ සොයා ගැනීම? ගුරුකම නැත්නම් ස්ත්‍රී පුරුෂ වසී ගුරුකමක් හෝ වසී ගුරුකමක් හෝ නැත්නම් වෙන්කරන ගැනීම ගුරුකමක් හෝ කුමක් හෝ ගුරුකමක් නිවැරදිව 100%ක් වත්ත 100% ප්‍රතිඵල ලබා ගන්න නම් අනිවාර්යෙන් ඒ ගුරුකම ජප කරනවා රාත්‍රී කාලයට. රාත්‍රී කාලේ ජප කිරීමේදී විශේෂයෙන් කරන්න ඕන පොළවේ වාඩි වෙලා ඉඳගෙන පැදුරක වාඩි වෙලා ඉඳන් ගුරුකම ජප කරන්න පුළුවන් නම් වාර ගන්න 100%ක්ම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේ ගුරුකම ජප කිරීමේදී තෙල් වර්ග පහක් සාමාන්‍ය පොල් තෙල් තමයි පොල් තෙල් පහ දෙකක් තමයි පත්තු කරන්න සාමාන්‍ය ගුරුකමදී. නමුත් අබ තෙල් පොල් තෙල් තල තෙල් ඒ වගේ තෙල් වර්ග පහක් එළෙන තෙල් වගේ පහක් විතර ගන්න පුළුවන් එකට කවලම් කරනවා. අඩුම පහන් තුනක් පත්තු කරන්න පුළුවන් නම් ප්‍රබල විදියට ඒ ගුරුකමේ ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ පුරුදු වර්ග හතරක්වත් අඩුම පහක්වත් යබල අනිත් පුරුතට තබල පොළවේ පය ගහලා පැදුරක් කෙලාගෙන පැදුර තියා ගුරුකම ජප කරොත් අර භූත කොට්ටාස ප්‍රේත කොට්ටාස පොළවේ ඉන්න කට්ටිය ඇදිලා එනවා අර ගුරුකමේ අර සුවඳට ආග්‍රහණය කරන්න. ඊට පස්සේ අදාළ නන්දෙකට ජප කරනකොට ඒ නන්දෙකට අනිවාර්යයෙන් 100%ක්ම බන්ධනය වෙනවා. අපි සාමාන්‍ය ගුරුකමක් කරන්නේ මේ වගේ දේවාලයක් ඇතුලේ සාමාන්‍ය හා සමාන ස්ථානයක තමයි ගුරුකම. ඒක ප්‍රතිඵල තියෙනවා. නමුත් ලොකු ප්‍රතිඵලයක් ගන්නට හැකියාවක් නැති පමණක් වෙලා තියෙන ගුරුකම් වල ඒ අමනුෂ්‍ය කොටාස පොළොවේ මට්ටමේ ඉන්න කොටාස ආකර්ෂණය වෙන්නේ නැහැ. මොකද ස්ථානේ ඉහළ නිසා. ඒ නිසා පොළොවේ වාඩි වෙන බිම වාඩි වෙන පැදුරක වාඩි වෙන රාත්‍රී කාලෙත් මේ ගුරුකම කරන්න පුළුවන් අඩුම හැන්දෑ ආයෙත් පස්සේ අඳුරු තැනක මේ ගුරුකම කරන්න පුළුවන් නම් 100% ප්‍රතිඵල තියෙනවා. මොකද අපි දැන් විශාල ප්‍රමාණයක ඒ ගුරුකම් කරලා තියෙනවා. සාමාන්‍ය ගුරුකම් වල වැඩි ඒවා ප්‍රතිඵල වැඩි. ඒ නිසා මම අද අලුත් සොයා ගැනීම ඔබට ඉදිරිපත් කරේ. ඉතින් ඔබටත් මේ වගේ ගුරුකමක් කරගන්න ඊට අදාළ පරිසරය භූමිය ඒ ගුණාස්තික තිබේ. ඉතින් ඊට අදාළ භූමිය මම ග්‍රීන්හවුස් භූමිය ලොකුයි. ඒ නිසා ඒ වගේ සොහනක් වගේ ළඟ තියෙන ගොඩාක් හොඳයි. ඒක තවත් හොඳයි. ඊට අදාළ සීල දේවල් මේ දේවල් මාසතු තියෙනවා. ඒ භූමිය සමග ඔබට ඇවිල්ලා ගුරුකම ජප කරන්න කියලා. මම ඊගාව වීඩියෝ එක අත්ලක් දෙන්නම්. කැලෑ රොඩ අස්සේ දවල් කාට කරනවා කැලෑ රොඩ අස්සේ මේ ගුරුකම ජප කරන්න ඕනේ. එතකොට අඳුරු වෙන්න ඕනේ එතන. ඒ කැලෑ රොඩ අස්සේ වල අඳුරක් වෙන්න ඕන. ඒත් බිම වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රතිඵල ලබාවන්න කියලා රාත්‍රී කාලේ නම් ගොඩාක් හොඳයි. අද ඔබ දැනුවත් කරේ මේ නව සොයා ගැනීම පිළිබඳ ස්ත්‍රී පුරුෂ වසී ගුරුකමක් නිවැරදිව ප්‍රබල විදියට කරගන්න ක්‍රමයක් තමයි ඔය සොයා ගැනීමේදී අපිට තියෙන අත්දැකීම් අනුව අපි කරන ගවේෂණයට අනුව මේ බොහෝ ගුරුකම් වල සාපේක්ෂව ගත්තන් පස්සේ දවල් කාර්යයක් අප කරන ගුරුකම් රාත්‍රී කාර්යයක් අප කරන ගුරුකම් උඩ ඉඳගෙන උඩ මේ වගේ තැනක තියෙන අප කරන ගුරුකම් තියෙන ප්‍රතිඵල පස්සේ බිම වාඩි වෙලා පැදුරක් වගේ තැනක වාඩි වෙලා ජප කරන ගුරුකම් ප්‍රතිඵල 100%ම සාර්ථකයි. ඒක තමයි අද ඔබ දැනුවත්